බීලාවාම ගෑණි බයිනවන. කාල කන්‍යා වගේ අදත් බීගෙන ඇවිල්ලා කියලා බයිනවනේ. ඔබ කැමති නැත්නම් ඒ බීපු එකට බයිනවනේ. ඔබට මේ ප්‍රශ්නේ මචං වෙනතකට යොමු කරන්න පුළුවන්. ඔබට පුළුවන් කන්න නැතුව ඉන්න. එතකොට ගෑණි ටික වෙලාවකින් බීපු එකට බැනලා බීලා තර මහන්සියලා මම උයලා මෙතන බලන්න පුළුවන් මූණ මේ කැම ටිකක් හදලා තිබ්බේ නැත්නම් එහෙම මැරෙන්න හදනවා මෙතන මේ උයලා තියෙන මේක කන්නේ එතකොට කියන්න ඕනේ කන්න පුළුවන් නෑ මේක මෙලොරක් නෑ කියලා කියන්නේ එහෙම කිව්වහම ආන්න මචං බීපු එකට බයින් එක නවත්තලා අරකට බයින්න පටන් ගන්නවා අව මම උයනේ වතම මෙතන කන්න බැරි කොහොම බැනුම් අහන එක නැති වෙන්නේ නෑ නමුත් ඒකෙන් ආතල් එකක් ගන්න පුළුවන් අනියෙන් ආතල් එකක් ගන්නවා ගෑණි එක එක ඒවට බයිනව බලන්න අව එතන අපි ඔයපුවා තමයි කන්න බැරි මගුල අර ඔෆිස් එකේ උඩක්කි ගේන ගෙදරින් ගේන ඒවා හොඳයි රහයි මේ අපි මේ ගෙදර උයන ඒවා තමයි මේ කන්න බැරි මම දන්නවා අර කාංචනා කියලා කීයක් එහෙම ඉන්නේ අර කියලා කියනවා එහෙමනේ බයින්නේ මචං ආතල් එක ඇති නම් එතනින් නතර කරත හැකි නැත්තම් කියන්න ඕනේ මේ කාංචනාට අරමයෝ කියන්නේ එතකොට බීපු ප්‍රශ්නෙත් ඉවරයි කෑවර අහලාදී ප්‍රශ්නෙත් ඉවරයි දැන් අලුත් එක මොකද කාංචනා මේක ඩිරෙක්ට් කරන්න පුළුවන් දෙවිදියක් තියෙනවා. උඹට ඕනේ උඹටම බැනුම් අහන්න නම් එතනින් එහාට ඒකට දෙන්න තියෙන උත්තර වෙනස්. උඹට ඕනේ දැන් උඹට බයින් එක නවත්තලා වෙන කාට හරි බන්නන්න. ඒවට තියෙන වෙන උත්තර. කාංචනා ආයේ මට බැනුම් අහන්න ඕන නම් කාංචනාට බොරුවට බයින්න එපා. කාංචනා කොච්චර තමුසලාගේ පවුලක ඉන්නවද ඔයි? මේ එහෙම එකේ ඒ වගේ මේ ලක්ෂණ ගෑණිය Tamanටම දිගටම අර තමුසලා නංගි ඉන්නව වැඳිරියක් ඔයි. ඉවහම Tamanටම බැනුම්. එහෙම නැත්තම් ඔන්න අපිට බයින් එක ඔතනින් ඩයිවර්ට් කරන්න පුළුවන් වෙන පැත්තකට. හරි බොරුවනේ මේ වැඩක් නෑ කාංචනාගේ මගුල්. බලනකො තමුසලාගේ නංගි වෙන කෑ. ඔන්න ට්‍රැක් එක මාරුනම් නංගිගේ පැත්තට. තමුස මොකටද මාව බැඳගත්තේ? ඒ කිව්ව බැඳ ගන්න බෑ. ඕක ඊහැටි මන් දන්නේ. තවන් අර ටැක්ටිකලි හැන්ඩල් කරනවා. ගෑඩි ලව ගෑඩිගේ පවුලේ උට දැන්නුවා. ඒකට නංගිට බයිනවා. නංගිට බයිනකොට තමුස නිකන් මේ උන් කොච්චර හොඳට බලනවකො පවුල් කනවද කියලා. පස්සිනා බලනවකො. ඌ කොච්චර හොඳ එකද? ඔව් ඌත් ඉතින් තමුස වගේ එහෙම ඇවිල්ලා අම්මට මොකද බැන්නේ දැන් අන්තිමට බැනලා තියෙන්නේ බීපු එකනේ නේ මං අහන්නේ ඊලා ඇවි තනියෙම මං බැනුම් අහනට ඇරිය උන්ගේ පරම්පරාවටම බන්නේ